ආයිබෝවන් කියලා පටන් ගන්නවා. ඔයගොල්ලෝ දන්නවද සිංහල භාෂාව කියලා කියන්නේ දෙමළ භාෂාවෙන් හැදිච්ච භාෂාවක් කියලා? මං හිතන්නේ ගොඩක් දෙනා මේකට කැමති වෙන්නේ නැහැ. අපි විශ්වාස කරනවා එදා ඉඳන්ම සිංහල භාෂාව කියලා කියන්නේ පාලි හා සංස්කෘත භාෂාවෙන් හැදිච්ච භාෂාවක් කියලා. ඔව්. ඒක ඇත්ත. හැබැයි පාලි හා සංස්කෘත භාෂාවෙන් අපේ සිංහල භාෂාව හැදුන්නේ නැහැ. අපේ සිංහල භාෂාව පෝෂණය වුණා. නමුත් දෙමළ භාෂාවෙන් අපේ භාෂාව හැදිලා තියෙනවා. අපි ගමු උදාහරණ විදිහට අපේ ඕනම රටක භාෂාවේ සමීප වචන කිහිපයක් තියෙනවා. ඒ තමයි මව පියා සහෝදරයා සහෝදරිය කියන මේවා. එතකොට අපේ භාෂාවේ අපි ඒ පුද්ගලයන් හඳුන්වනවා කොහොමද? අම්මා, තාත්තා, අයියා, අක්කා, ආච්චි, සීයා. මේ ඇහිල්ලා ප්‍රධාන වචන භාෂාවක තියෙනවා. සිංහල භාෂාවට මේ වචන ඇහිලා තියෙන්නේ කොහෙන්ද? දමිළ භාෂාවේ. දමිළ භාෂාවේ භාවිතා කරන වචන තමයි අපි සිංහල භාෂාවට අරන් තියෙන්නේ. එහෙනම් ඔබලාට මතයක් ඇති. ඔබේ මතය සඳහන් කරන්න.